හමුව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මේ දවස්වල පැවැත්වීගෙන යනවා මේ සාමාන්‍ය පෙළ විභාගයේ හෙට තමයි අවසාන දිනය. මේ ඉතින් පේපර් අමාරුයි කියලා තියෙනවා. ලියපු අය ගොඩක් අය කියන පේපර් අමාරුයි කියලා. ඉතින් අමාරු හින්දා සාමාන්‍ය පේපර් වල වැරදි අඩුපාඩුත් තියෙනවා. IT පේපරේ ගණිත පේපරේම වැරදි අඩුපාඩු තියෙනවා. MCQ එහෙම MCQ වැරදි වලට ලකුණු දෙයි. අනිවාර්යෙන් ඒ වැරදි නම් ඒගොල්ලෝ ඒ පේපර් ඒවට හැමෝටම ලකුණු දෙනවා. පේපරේ අඩුපාඩු තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට හැමෝටම ලකුණු දෙනවා. ඒකින්ද ඒගොල්ලෝ වැරදි නම් අනිවාර්යෙන් දෙනවා. ඒ වගේම ඒ මට්ටම පාස් මට්ටමේ මෙහා මෙහා යන්නේ ඒගොල්ලෝ දැන් ලකුණු 75ට වැඩියෙන් ගන්න අය ගන්න බලනවා. බැලුවට පස්සේ ඒ කට්ටිය වැඩි වගේ නම් ඒ මට්ටම පාතට දාන්නේ 75ෙම තියෙනවා. දැන් 75ට වැඩියෙන් ගත්ත කට්ටිය සාමාන්‍යයෙන් ළමයි ප්‍රමාණය අඩුයි නම් ඒ මට්ටම තව ටිකක් පහළට කරනවා. ඒක සාමාන්‍යයෙන් ඒක පහළට කරාම ඒ ගත්ත ප්‍රමාණය වැඩි වෙනවා. දැන් 35න් S පාස් එක දෙනවා නම් S පාස් එක 35ට අඩුවෙන් ගත්ත ළමයි 35ට වැඩියෙන් ගත්ත ළමයි ගන්න ටිකක් අඩුයි කියලා හිතමුකෝ. සාමාන්‍යයෙන් ගොඩක් ෆේල් මට්ටමේ තියෙනවා නම් එතකොට S පාස් එකේ මට්ටම ටික අඩු කරනවා. අන්න එහෙම තමයි මේ ලකුණු මට්ටම ඉහළ පහළ යන්නේ. ඒක අපිට දැනුම් දෙන්නේ පේපර් මාකින් බලන අය තමයි ඒක ගොඩක් දුරට ඒ වෙලාවේ කරලා පාස් කරන මාක් එකේ පාස් එක B පාස් එක C පාස් එක S පාස් එක එහෙම දෙන්නේ. ඒක PC ට දැනුම් දෙන්නේ නැහැ. දැනුම් දෙන්නේ නැතුව තමයි මේ වැඩේ වෙන්නේ.